හලු යාළුවනේ කොහමද? මං ඔයාලට පොඩි ගණිත ගැටලුවක් දෙන්නම්. පුළුවන් කෙනෙක් ඉන්නවනම් හදලා මේ වීඩියෝ එකක් දාන්න. මේ මෙතන මේ හැම ගොඩකම ගෙන කූරු හතර තියෙනවා. බලන්න මේ හැම ගොඩකම මේ ගිනි කූරු හතර තියෙනවා. මේ මෙතන 4 මෙතන 4යි මෙතන 4යි මෙතන 4යි මෙතන 4යි මෙතන 4යි මෙතන 4යි. දැන් මෙහෙම මේ හතර තියෙනවනේ මේ ගණන් කරනකොට එක පැත්තකට 12ක් එනවා. හොඳට බලන්න මේ පැත්තට 12යි මේ පැත්තට 12යි මේ පැත්තට 12යි මේ පැත්තට 12යි ඔහොම මේ ගණන් කරනකොට එක පැත්තට 12ක් එනවා. මොනවද මේ 4යි 4යි 8යි 4යි 12යි. ආයි 4යි 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 8යි 8යි 12යි. ආයි 4යි 4යි 8යි 8යි 12යි. 4යි 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 8යි 8යි 12යි. ඔහොම මේ 12 තියෙනවා. මේකේ ගිනි කූරු 4ක් අයින් වෙන්න ඕන. මෙතන ගිනි කූරු මොන ගොඩකින් හරි ගොඩවල් ඒ කියන්නේ ගොඩවල් 4කින් හරි එක 4ක් හරි කොහොම හරි ගිනි කූරු 4ක් අයින් වෙන්න ඕන. අයින් වෙලා මේ ගණන් කරනකොට හැම පැත්තටම 12 තියෙන්න ඕන. මෙහෙම මේ පැත්තට 4 මේ පැත්තට මොම ඒ කියන්නේ 12 තියෙන්න ගණන් කරනකොට මේ මෙතනින් මේ ගිනි කූරු 4ක් අයින් වෙන්න ඕන. මේ අයින් වෙලා මේ කියන්නේ මේ පැත්තට මේ පෙළව මේ වගේ ඔම්මම මේ පැත්තට තුනයි මේ පැත්තට තුනයි මේ පැත්තට තුනයි ඔම්මම මේ තියෙන්න ඕන ගණන් කරනකොට මෙහෙම ගණන් කරනකොට 12 එන්න ඕන. ඒ කියන්නේ මෙතනින් ගිනි කූරු 4ක් අයින් කරනවා. ඒ කියන්නේ එක හරි දෙක හරි ඔහම අයින් කරනවා. අයින් කරලා මේ ගණන් කරනකොට අපි මෙහෙම දැන් මේ 4යි 4යි 8යි 8යි 12යි නේ. ඒ වගේ ගණන් කරනකොට 12ක් එන්න ඕන. මේ හැම පැත්තට මේ පැත්තට 12 මේ පැත්තට 12 මේ පැත්තට 12 මෙහෙම 12ක් තියෙනවනේ. ගණන් කරනකොට මේ ඔහම 12 තියෙන්න ඕන. තියෙන මේ ගිනි කූරු 4ක් වීඩියෝ එකක් දානවා නම් මේ මෙතනින් මේ පැත්තකින් අයින් කරලා මේ වීඩියෝ එකේ පේන්න අයින් කරලා ගිනි කූරු 4ක් අයින් කරලා ගයිනකොට හැම පැත්තටම 12 තියෙන්න ඕන. මේ ඔන්න වැඩෝ ඉන්නවනම් හදන්න. බැරි කමන්නේ හදන්න පුළුවන්. මේ හදලා වීඩියෝ එකක් දාන්න. හරි ඔක්කොටම එනං ජය වේවා.